සභාව ළඟ බඩු අපි එකතු කරන 4 වෙනි දවසේ කියලා කියන්න ගියේ. හැබැයි අද මහනුවර මහනගර සභාවේ නෙමෙයි ওই වැඩේ සිද්ධ වෙන්නේ. මොකද අපිට කාමරේ දුන්නාට මෙන්න මේ ගේට්ටුව අපිට අරින්නේ නැහැ. මේ ගේට්ටුව අපිට අරින්නේ නැහැ. හරිද? තේරුමක් නැහැ. මචං මිනිස්සු ගණනාවකගේ තිබහ නිවන්න බඩගින්න නිවන්න මේ කොල්ලෝ කෙල්ලෝ ටික එකතු වෙලා තියෙන්නේ. උන්ගේ ගෙවල් වලත් වතුර නැහැ උනාට ඒ කට්ටිය ඇවිල්ලා මෙන්න මේ වැඩේට එකතු වෙලා තියෙන සත්භාවයෙන්. දැන් කියනවා මේක ගේට්ටුව අපිට අරින්නේ නැහැ කියලා. ගේට්ටුව අරින්නේ අපිට ඇතුලෙන් ඉඳන් වැඩ ටික කරගන්න කියලා. තේරුමක් නැහැ. මොකටද මම මේ ඡන්ද 100ක් ඇරලා මේ නගර සභාවක් ඇතුළට ආපුන් එක්ක අපි මේ ගැප්පෙන්නේ? තේරුම් ගනි. මේ එක ආසනයක් අදිනපු එකෙක් නෙමෙයි උතන මේ සද්ද දැම්මේ. අපිට මේ මුන් එක්ක දේශපාලනේ අදාළ නැහැනේ. මුන් එක්ක තවදුරටත් අපිට ගනුදෙනුවක් නැහැ. හරිද? මෙන්න මේ බඩු ටිකත් අපිට පටවලා දෙන්නම් කියලා කිව්වා. බඩු ටික පටවන්න ඕනේ හොරණින් ආවේ. අපිව විශ්වාස කළ මේ මිනිස්සයා මේ ටිපර් එක අරගෙන ආවේ හොරණින්. හරි මේ නගර සභාවේ මේ පීච්චන් ලොරිය ඕනේ නැහැ අපිට බඩු පටවන්න. මේ බඩු ටික මේ අපි දැන් පටවනවා. හරිද? ඔය කට්ටිය තීරණය කරන නගර සභාවේ කල්කිරියා මොන්දේ? හරිද? ඒතකොට දැන් විපක්ෂ මන්ත්‍රීවරු කියනවානේ සහස් වෙන දෙනවා කියලා. අපි දැන් සහස් වෙනට එනවා. සහස් වෙනට වැඩේ හදලා දුන්නේ නැත්නම් අපි ඊටු ටික බලා ගන්නවා. තේරුමක් නැහැ කො මේ හාල් මීටියර එක රන් වෙන ලැජ්ජ නැද්ද උඹලට? ඡන්ද 100ක්වත් අරගෙන ආවේ නැති කාලකන්ණි අතන මේ මොකද ඉන්දියාවයි පාකිස්තානේ මරා ගන්නවා. පාකිස්තානෙන් බඩු ලොරිය ලංකාවට එද්දි ඉන්දියාව උන්ගේ ගුවන් සීමාව විවෘත කරලා දෙනවා. අන්න එහෙමයි කො රටවල් අතර කොච්චර යුද්ධ තිබ්බත් උන් මේ වෙලාවේදී එකතු වෙලා තියෙන්නේ. රටවල් අතර මෙච්චර යුද්ධ තියෙද්දි උන් එච්චර එකතු වෙනවා. මේ ඔබිට මේ නගර සභාව ඇතුළේ ඉන්න මේ පක්ෂ විපක්ෂ උන්ට නගර සභාව ඇතුළේ ගිහින් ටොයිලට් එකට ගිහින් චූ කරන්න බැරි එක තමයි උන්ට අමාරුව. අපි දැන් එනවා සහස් වෙනට. සහස් වෙන මේ වැඩේ හදලා දුන්නේ නැත්තම් අපි ඊටු ටික බලා ගන්නවා. හරිද? නගර සභාවේ නගර සීමාවේ ඉන්න කොකට්ටි තේරුම් ගන්න මේ නගර සභාවේ කෙරුවා හොඳේ. උන්ට හැම වෙලේම මොන දේශපාලනේ. උන්ට ඕනේ මේ මල්ලි බඩු සෙට් එකක් දෙන්න මම මගේ ලොරියෙන් අරන් යන්නම්. ඕන් උන්ගේ දේශපාලනේ. කාලකන්ණි අපතයෝ. හරිද? පව් මේ මිනිස්සු මේ රාජකාරී කරන මිනිස්සු ඉන්න රුපියල් 50000 60000ට. ඒ මිනිස්සුන්ට සත්ත්ම දාගෙන ඉඳලා මේ තරුණ අපිත් එක්ක ඔය සෙල්ලම් කරන්න හරියන්නේ නැහැ. විපක්ෂේ മന്ത്രിවරු එක තේරුම් ගන්න. දැන් මේ ටිපර් එක මේ හොරණින් ගෙනාවේ. හොරණින් ටිපර් එක ආවේ අපිට විශ්වාස කළා මේ කොල්ල කෙල්ල විශ්වාස කළා. අපි බඩු ඔක්කොම පටවගෙන සහස් වෙනට එනවා. සහස් වෙන වැඩේ හදලා තිබ්බ නැත්නම් ඊටු ටික අපි බලා ගන්නවා. නගරාධිපතිතුමා ඉතාමත් හිතවත් විදිහට කතා කරා. හොඳයි රෙස්පෙක්ට්. හැබැයි අපි දැන් සහස් වෙනට එනවා. සහස් වෙන මේ එකතු කරපු ටිපර් එකේ තියෙන බඩු ටික අපි පටවලා ආයි පහලට යවනවා. සහස් වෙන්නේ තමයි දැන් වැඩ සිද්ධ වෙන්නේ. ඔයාලා ගාව බඩු මුට්ටු තියෙනවා නම් සහස් වෙනට ගෙන්න විධිමත්ව මිනිස්සුන් අතට අරගෙන යනවා. කිසිම තරහක් නැහැ. මේ මිනිස්සෙක්ගේ බඩගින්න නිවන්න තිබහ නිවන්න තමයි එකතු උනේ. කොටින්ම නගර සභාවේ ඉන්න සේවක මහතුන්ට මෙතනින් තමයි අපි දවස් දෙකක් වතුර දුන්නේ. ඒක විපක්ෂ මන්ත්‍රීවරුන්ට තේරුන්නේ නැහැ. අපතේ. හරිද? ඒක නිසා මේ කොල්ල කෙල්ල මෙතන වැඩ කරනවා. මේ ආය තවදුරටත් රණ්ඩු කරන්න ඕනේ නැහැ. මොකද මේ කාමරේදීලා ගේට්ටු වහලා මොනව ලබ්බක් කරන්නද? එහෙනම් අපි සහස් වෙනදී හම්බෙමු. සහස් වෙනදී මේ බඩු ටික දැන් සහස් වෙනදී අපේ ඉදිරි සංවිධාන වැඩ කටයුතු සිද්ධ වෙනවා. මහත්තයෝ සහස් වෙනට එද්දි සහස් වෙන මේ වැඩ ටික